ලංකාව ඇතුළත අවුරුද්ධකට පිළිකා රෝගීන් 43,000කට ආසන්න පිරිසක් වාර්තා වෙනවා. අවුරුද්ධකට පිළිකා රෝගීන් නිසා 27,000කට ආසන්න පිරිසක් මිය යනවා. කාන්තාවන්ට වැළඳෙන පිළිකා වලින් 27%ක් පියයුරු පිළිකා රෝගයට මුහුණ දෙනවා. පිළිකා රෝගයට ඔයා මොන තරාතිරමකද මොන ආර්ථික මට්ටමකද ඉන්නවා කියන එක අදාළම නැහැ. මේ රෝගේ වැළඳුනාට පස්සේ ප්‍රතිකාර කිරීමේදී ශාරීරිකව මානසිකව සහ ආර්ථිකමය වශයෙන් රෝගියාට වගේම පවුලේ අයට දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. ඉන්දිරා කැන්සර් ට්‍රස්ට් කියන්නේ පිළිකා රෝගයට මුහුණ දෙන අයට උදව් කරන ආයතනයක්. 1996 ක්‍රිකට් ලෝක කුසලානයක් ගත් කණ්ඩායමේ සමාජිකෙක් වෙන රොෂාන් මහානාමත් මෙහි කොටස්කරුවෙක්. ඒ නිසාම වෙන්නදී ලංකාවේ බහුතර පිරිසක් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ඒ ආදරේ පිළිකා රෝගීන්ට ලබා දෙන්න උත්සාහ කරන්න. ලංකා ප්‍රීමියර් ලීග් 3 වෙනි දවසේ දඹුල්ල සික්සර්ස් සහ ජැෆ්නා කිංස් තරගය නම් කරලා තිබ්බේ පින්ක් බැටල් කියලා. දඹුල්ල කණ්ඩායම තමයි මේකට සත්කාරකත්වය දෙන්නේ. ඉතින් මේ තරගය වෙනුවෙන් දඹුල්ල ක්‍රීඩකයන් රෝස පාට ජර්සියක් ඇඳගෙන තමයි ක්‍රීඩා කළේ. රෝස පාට අඳින්න හේතුව තමයි පියයුරු පිළිකා අවයනස් එක සඳහා සංකේතාත්මක භාවිතා කරන්නේ රෝස පාට රිබන් පටියක් වීම. ඉතින් දඹුල්ල කණ්ඩායමේ ජර්සි එක මිලදී ගැනීමට ප්‍රේක්ෂකයන්ටත් අවස්ථාවක් දීලා තිබුණා. ඒ මිලදී ගන්න ජර්සි වලින් ලැබෙන මුදල් ඉන්දිරා කැන්සර් ට්‍රස්ට් එකට තමයි ලැබෙන්නේ. ඉතින් මේ තරගය බලන්න පිළිකාවත් එක්ක සටන් කරන පිරිසකුත් ඇවිල්ලා හිටියා. මැච් එකකින් පස්සේ ක්‍රීඩකයොත් එක්ක ඒගොල්ලෝ කතා කරද්දි ඒගොල්ලොන්ගේ වේදනාව පොඩි වෙලාවකට හරි අමතක වෙන්න ඇති. ක්‍රිකට් කියන්නේ පිට්ටනිය මැද කරන බැටල් එකක්. කැන්සර් කියන්නේ ජීවිතෙත් එක්ක කරන බැටල් එකක්. ඉතින් ජීවිතෙත් එක්ක කරන බැටල් එකට හැමෝම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව තුළින් සපෝට් කරපු එකට ඇත්තටම LPL එකට වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් එකටත් ස්තුති කරන්න ඕනේ.